හයි ඉතින් අදත් වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මට ගොඩක් ස්පෙෂල් දවසක්. මොකද මගේ ජීවිතේ මම ආසම achievement එකක celebration එකක් තමයි අද මම කරන්න යන්නේ. ඉතින් මගේ YouTube එකේ 10k subscribers ලා complete වුණා ළඟදී. ඉතින් මම අද ඒ 10k subscribers ලා celebrate කරන්න තමයි යන්නේ. චුටි photo shoot එකක් තමයි අද මම කරන්න යන්නේ. ඉතින් ඒකට ඕන හැමදේම මම මේ දවස් ටික ඇතුළත රෙඩි කරගත්තා. ඉතින් අද මගේ නිවාඩු දවසේ අපි යමු. අපි කොහොමද අපි ෂූට් එක වෙන්නේ කියලා බලන්න. ඉතින් මම හිතුවා අනිවාර්යෙන් අද ඔයාලව ජොයින් කරගන්න ඕනි කියලා. මොකද මේ achievement එක මම achieve කරේ අතරම ඔයාලා නිසා, ඔයාලගේ ආදරය නිසා. ඉතින් අනිවාර්යෙන්ම මේ දවසේ ඔයාලත් එක්ක මම share කරගන්න ඕනිමයි. ඉතින් මම මගේ කලින් වීඩියෝ එකේදීත් ඔයාලට කිව්වා මම ස්පෙෂල් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් ගොඩක් අය එක එක දේවල් ගෙස් කරලා තිබුණා. මතක් කරලා බලන්න ඔයා ගෙස් කරපු එක හරියද කියලා. ඉතින් වැඩි විස්තර අපි වීඩියෝ එක අතරතුර කතා කරමු. ඉතින් එහෙනම් මම දැන් රෙඩි වෙනවා. මම අද වෙනස් ලස්සන අවුට්ෆිට් එකක් තමයි අඳින්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් එහෙනම් අපි ලේස් වෙන ගමන් කතා කරමු. ඉතින් මේ ඩ්‍රෙස් එක තමයි මම අද ෂූට් එකට අඳින්න තෝරගත්තේ. මොකද මට ඕනි උනේ මේක ටිකක් charm විදිහට මට මැච් වෙන විදිහට කරන්න. මං හිතන්නේ මට ගොඩක් මැච් වෙන්නේ charm look එක. ඉතින් ඒ නිසා මම හිතුවා අද ෆ්‍රොක් එකක් අඳින්න. ඉතින් මම yellow theme එකට තමයි අද ෆොටෝස් ටික ගන්නේ. ඉතින් ඒ නිසා මම ෆ්‍රොක් එකට මැච් වෙන විදිහට අනිත් දේවලුත් රෙඩි කරගත්තා. දැන් ඉතින් එහෙනම් අපි simple makeup එකක් දාගමු. මගේ ෆ්‍රොක් එකට මැච් වෙන විදිහට ටිකක් charm makeup එකක් තමයි අද මම දාගන්නේ. ඉතින් මම මේකප් කරන්න ඇත්තටම ලොකුවට දන්නේ නැහැ. මම අර මගේ මූණ ටිකක් ලස්සනට පේන විදිහට ඉතින් ටිකක් මොනවා හරි ඉතින් ගා ගන්න එක තමයි කරන්නේ. ඇත්තටම මම මේකප් කරන්න දන්නේ නැහැ. ඉතින් මම ලොකුවට මේකප් කරන්න කැමතිත් නැහැ. මට ඕනේ ටිකක් අර මගේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒ දේවල් ටිකක් වැහෙන්න. ඊට පස්සේ ඉතින් පොඩි ග්ලැමර් ලුක් එකක් එන්න. චූටි මේකප් එකක් සිම්පල් විදිහට දාගන්න තමයි ඉතින් මට ඕනි. ඉතින් මේකප් වලට කැමති නැති වුණත් මම මස්කාරා වලට නම් ගොඩාක් කැමතියි. මොකද මස්කාරා ගියාට පස්සේ මගේ අයිලෑෂස් පේන විදිහට මම හරිම කැමතියි. ඉතින් අද දාන්න මම අයිලෑෂස් වෙනම අරගෙන තිබුණේ. හැබැයි මම ඒක අද දැම්මේ නැහැ. මොකද මට හිතුණා මගේ අයිලෑෂස් කොහොමත් දිගට තියෙන නිසා ඒක දාන්න ඕනි වෙන එකක් නැහැ. මෙහෙම charm විදිහට ලස්සනයි කියලා. ඉතින් ඒ නිසා මම අද ඒක යූස් කරේ නැහැ. ඒ වගේම තමයි අර මම කලින් පෙන්නපු nails ටික මම යූස් කරෙත් නැහැ. මට හිතුණා nails දැම්මොත් මගේ look එක වැඩි වෙන නිසා ටිකක් charm විදියට මට ඕනි නිසා මං හිතුවා ඒක ඕනිත් නැහැ කියලා. ඉතින් අද මම කරන්නේ පික්නික් ෂූට් එකක්. ඉතින් මං ගොඩක් ආසාවෙන් ඉඳියේ ගොඩක් කාලයක් ඉඳන් පාක් එකට පික්නික් එකක් යන්න, පික්නික් ඩේට් එකක්. ඉතින් මගේ ළඟම තියෙන පාක් එක මම නිතරම යන පාක් එක වල හැමෝම දැක්කලා ඉතින් මගේ වීඩියෝස් වලින් මම හිතුවා 10k celebration එක පික්නික් එකක් විදිහට පික්නික් තීම් එකකට කරන්න ඕනි කියලා. ඉතින් මම ඒ විදිහට තමයි මගේ හැමදේම රෙඩි කරගත්තේ. ඉතින් කේක් එක ඊට පස්සේ මගේ ඇඳුම් ඒ හැම දෙයක්ම මම පික්නික් තීම් එකට තමයි රෙඩි කරගත්තේ yellow color එකකින්. ඉතින් කතාවෙන් කතාව මම දැන් රෙඩි වෙලා ඉවර වෙන්නත් ළඟයි. ඉතින් මං හිතන්නේ අද මට උණු ලුක් එක මට ලැබුණා. මොකද මට උණුනේ අර ටිකක් සිම්පල් ලුක් එකක් මගේ ෆ්‍රොක් එකට මැච් වෙන්න. ඉතින් මං හිතනවා අද මගේ ලුක් එක ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ අද මගේ celebration එකේ වැදගත්ම දේ කේක් එක. ඉතින් මම ඉස්සරහට විස්තර කියන්නම් මම කොහෙන්ද මේ කේක් එක ඩිසයින් කරගත්තේ කියලා. ඉතින් ඒ ගමන්ම මට මේ ෆොටෝස් ටික දැක්කම හරියට දුක හිතුණා. මොකද මගේ ගෙදර අය නැහැ. ඉතින් මට මේ දේ සෙලිබ්‍රේට් කරන්න ඉතින් මං දැකපු හීනයක් මම ගොඩාක් ආසාවෙන් ඉඳපු දවසක් තමයි ඉතින් අද. ඉතින් මං ඉතින් ටිකක් වෙලාවේ ෆොටෝස් ටික බලාගෙන කල්පනා කරා. ඉතින් ඉස්සරහට මගේ නංගි මල්ලි අම්මා තාත්තා මගේ ආත්තම්මේ හැමෝම එක්ක මගේ ලස්සන දවස් ගත කරන්න ඉතින් මට වාසනාව ලැබෙයි නේද කියලා මම කල්පනා කරන ගමන් ඉතින් මේ දේවල් ගැන vlog එකේ ඉස්සරහට මම ගොඩක් කතා කරන්න හිතාගෙන ඉන්නවා මගේ YouTube journey එක ගැනත් එක්කම. ඉතින් මේ තියෙන්නේ මට එයා හදලා දීපු greeting card එක මගේ photo shoot එකට මම ඒකත් use කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි ඉතින් එහෙනම් හැමදේම රෙඩි. දැන් එහෙනම් අපි යමු පාක් එකට. ඉතින් අදත් එයත් එක්ක තමයි යන්නේ. එයා තමයි අද මගේ ෆොටෝස් ටික අරගෙන දෙන්නේ. ඉතින් මම මොන දේ කිව්වත් ඉතින් මගේ ඕන වැඩකට ඉතින් සපෝට් කරන්න එනවා. ඉතින් thank you. ඉතින් අදත් එයා තමයි මට ලස්සනට ෆොටෝස් ටික අරන් දෙන්නේ. Hi. Thank you.
මේ ෆොටෝග්‍රැෆර්ද ෆොටෝග්‍රැෆර්ට මේ හැබැයි අද ෆොටෝග්‍රැෆර් අද හොඳට අවුවක් තියෙනවා නේද අපි වැඩේට හරියන්න අපි පෙරේද විතර වේදයික බලද්දි තිබ්බේ අද අඳුරු දවසක් කියලා කියන්නේ එච්චර ඉරේලිය නැහැ කියලා 10න් පස්සේ හැබැයි 10න් පස්සේ කියන්නේ ඉරේලිය නැහැ කියලා. ඒක ඉතින් දැන් නම් පෙන්නන්නේ හවස 2 විතර වෙනකම් හොඳට ඉරේලිය තියෙනවා කියලා. ඇත්තටම කලින් දවස් ටිකේම ටිකක් වැස්ස වගේ ඊට පස්සේ අඳුරු ගතියක් තමයි තිබුණේ. ඉතින් හැබැයි අද නම් හොඳට එරියලේ පායලා තියෙනවා අපේ ෂූට් එක ලස්සනට කරගන්න පුළුවන් විදිහට. ඉතින් මේ තියෙන්නේ අපේ පාර්ක් එක. අපි මෙතන තමයි අද ෆොටෝස් ටික ගන්න තෝරගත්තේ. ඉතින් දැන් සමයක නිසා හරිම ලස්සනට මල් පිපිලා ගස්වල කොළ හැදිලා ලස්සනට තියෙනවා පාර්ක් එක වෙනදටත් වඩා. දැන් තනක් හොයනවා අපි පික්නික් ෂීට් එක එලා ගන්න. මේ අර ටික ලස්සනයි. ඒත් මැද වගේ නෙතන. බලන්නකො මාරුම ලස්සනයි. ඔයා නෙමෙයි. අම්මේ ජැකට් එකක් දාගෙන ආවා මේ මොකද නැත්තම් ටිකක් මට සීතලයි වගේ වෙයි මට මොකද මට චුට්ටක් සීතල අඩු වුණත් මට ලොකුවට සීතල දැනෙනවා. නිසා ජැකට් එකක් දාගෙන ආවා. ඉතින් අද ඉරිද දවසක් අද ගොඩක් අය මෙතනට ඇවිල්ලා ඉන්නවා එයාලගේ චූටි බබාලත් එක්ක පවුල අයත් එක්ක ගොඩක් කලාවට නිවාඩු දවස්වලට මේ පාර්ක් එකේ ඉතින් ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි හිතුවේ අපිට ෆොටෝ ෂූට් එක කරගන්න තැනක් නැති වෙයි කියලා මොකද මේ දවස්වලට සෙනග නිසා. හැබැයි ඉතින් අන්තිමට අපි තැනක් තෝරගත්ත අපේ ෆොටෝස් ටික ගන්න පික්නික් ෂීට් එක එලා ගන්න. ඉතින් අපේ බඩු ටික රෙඩි කරගන්නකම් අපි ටිකක් කතා කරමු. මම හිතුවා අද මගේ 10k celebration එක දවසේ ඔයාලත් එක්ක මගේ YouTube journey එක share කරගන්න ඕනි කියලා මම මුලින් ඉඳන් පටන් ගත්ත තැන ඉඳන්. මොකද මම හිතනවා ඒකෙන් ඔයාලට ගන්න චූටි හරි දෙයක් තියෙයි කියලා. ඔයා අලුතෙන් ජපානට එන්න බලන් ඉන්න කෙනෙක් නම් නැත්නම් ඇවිත් ඉන්න කෙනෙක් නම් නැත්නම් ඔයා YouTube channel එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මගේ කතාවෙන් ගන්න මොනවම හරි දෙයක් ඔයාලගේ ජීවිතේට තියෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම මම YouTube channel එකක් පටන් ගන්න ඕනි කියලා හිතන් ඉඳී මම ලංකාවේ ඉන්න කාලේ ඉඳන්මයි. හැබැයි ඒ ආසාව මට තව වැඩි වුණා මම ජපාන් එන්න රෙඩි වෙන කාලේ. මං ආසාවෙන් හිටියා ජපාන් ආවට පස්සේ YouTube channel එකක් පටන් ගන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම ජපානට ආවේ 2024 ඔක්තෝබර් වල. ඊට පස්සේ ආපුම ගමන් ඉතින් ඇත්තටම මගේ ජීවිතේ එකපාරටම කන පිට හැරුණා. මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. මම ඉඳපු විදිහ ඊට පස්සේ මට මගේ ගෙදර අය නැතුව තනියම හැමදේම කරගෙන අමාරු ජීවිතයක් තමයි ඉතින් මුලින් ගෙවන්න උනේ. ඉතින් මොකද අපි එතකොට මෙහෙට හුරු වෙලත් නැහැනේ. ඒ වගේම ඒ කාලේ මගේ ජීවිතේ ගොඩක් අමාරු කාලයක්. ඉතින් හැම අතකින්ම වගේ. ඉතින් මං ගොඩක් ස්ට්‍රෙස් එකෙන් තමයි මුල් දවස් ටිකේ ඉතින් මෙහි ජීවත් උනේ. ඉතින් ඒත් එක්කම මගේ හිතේ තිබුණා මට YouTube channel එකක් පටන් ගන්න ඕනි කියන ආසාව මගේ හිතේ තිබුණා. ඒ වගේම තමයි මට මගේ ફોකස් එක මම ආස කරන දෙයකට දෙන්න ලොකුවටම උවමනාව තිබුණා. මොකද මට මගේ ඔළුවේ තියෙන අනිත් දේවල් අමතක කරන්න ඊට පස්සේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඒ දේවල් වලට මට ඕනි වුණා ඇත්තටම YouTube channel එක පටන් ගන්න ෆස්ට් ස්ටෙප් එක තියන්න. මොකද මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා මම YouTube channel එකක් පටන් ගත්තොත් මට channel එකෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි මම ඒකට දක්ෂයි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. මට එහෙම දැනුණා. හැබැයි එතකොට මගේ අතේ එහෙම කැමරා ක්වොලිටි එක ලොකුවට තියෙන ෆෝන් එකක් තිබුණේ නැහැ. මම normal ස්මාර්ට් ෆෝන් එකක් තමයි යූස් කරේ. ඉතින් මට මුලින්ම ඕනුනේ iPhone එකක් ගන්න. ඉතින් ඒ දවස්වල 16 series එක තමයි ගොඩක් පොපියුලර් වෙලා තිබුණේ. ඉතින් මම සල්ලි එකතු කරලා 16 Pro එකක් ගත්තා. ඉතින් අප්‍රේල් වල තමයි මම ගත්තේ 2025. ඉතින් ඊට පස්සේ 2025 අප්‍රේල් 27 වෙනිදාම තමයි මම මගේ පළවෙනි වීඩියෝ එකත් අප්ලෝඩ් කරේ. දැන් හරියටම අවුරුද්දක්. ඉතින් YouTube channel එක පටන් ගනින්දිත් මට මූණ දෙනුන challenges ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒ දේවල් ඉස්සරහට vlog එකේදී කතා කරන්නම්. මොකද මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මගේ කතාවෙන් ඔයාලගේ ජීවිතයට ගන්න ඔයාලට වටින මොනවම හරි චූටි දෙයක් හරි තියෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට ඒ දේවල් කතා කරමු. ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒක කඩන්න ඕනේ නෑ නෑ ওই විදියට.
මම ආස මේ වගේ වැඩවලට ගෙන මේව රෙඩි කරන්න ඉන්නවා. ආසයි. මොනවාද කන්න? අන්න. ඒ කියන්නේ. ඒ මොකද්ද අපි එන්නන්නේ? සල්ලි කන්නේ. පුසද්දම්. මොකද්ද? මේක තමයි හෙඩ්. මේක තමයි ටී. අනේ මේ පරක්කු වෙනවා. ගේම්ස් කරගෙන ඉන්නවා. අපි දැනගේ මෝඩ් එක කවුද ඉල්ලන්නේ? ඔයක් වගේ මොනවද? පේන්නේ නැහැ ඔයා වරකට හරියට. පේන්නේ නැටෙන්න. අපි දැනගේ වැඩිම බුද්ධිමත්තා කවුද කියලා බලන්න. අපි දෙන්නගෙන් මෝඩය බුද්ධිමතා කවුද මෝඩය කවුද කියලා බලනලු හදන්නේ මේ ටුස් එක දාලා. මම තෝරගන්නේ මේ හෙඩ් මේ ටේල්. ඔයා මොකද? කොහෙද? හෙඩ් කියලා කියනවා. කො පෙන්න දැන් ඉතින් කවුද මෝඩයද? ඔය මෝඩය කවුද කියලා ඔයා මෝඩේ. නෑ නෑ ඔයා මෝඩයා. ඉතින් ඔයා හෙඩ් කියලා හෙඩ් නෙමෙයි නේ. ඒක තමයි. ඉතින් හෙඩ් ආව නැගෙන මෝඩේ. ඔයා ඒක ආවම මොනවද? මම එදා මේ ඩෙකෝසෙම ගන්නකොට මෙන්න මේ වගේ පොඩි පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. මම ඒ කියන්නේ දැන් අපි බිස්කට්ස් චොක්ලට්ස් එම මැදට මේ පොඩක් මෙහෙම ටිකක් දාන්න කියලා. දැන් මම මේ බිස්කට් ප්ලේට් එකට සුට්ටක් දාන්න තමයි හදන්නේ. ඔයාලට පේන්නේ නැහැ කියලා. මෙන්න පික්නික් එක වෙල කරන එක. පික්නික් ෆොටෝ ෂූට්ස් වලට ඇවිල්ලා කනවා. තත්ත්ව පරීක්ෂාව. සතු පරීක්ෂාව කරලා තමයි ටැග් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. මට ඇත්තටම මේ දේවල් රෙඩි කරගන්න ලොකු කාලයක් තිබුණෙත් නැහැ. මොකද වැඩත් එක්ක ඉතින් නිවාඩු දවස් වලට නැත්තම් වැඩට ගිහින් එනකම වගේ තමයි ඕන දේවල් අරගෙන ඒ දේවල් රෙඩි කරගත්තේ. ඉතින් මට හිතන විදිහට පුළුවන් විදිහට සිම්පල් ඩෙකෝස් ටිකක් ඇඩ් කරගත්ත මේ විදිහට. හැබැයි ඉතින් මගේ හිතේ තිබ්බ විදිහටම මට මගේ ෆොටෝස් ටික ගන්න පුළුවන් වුණා. ඉතින් ෆොටෝස් අප්ලෝඩ් කරාට පස්සේ ගොඩාක් යාළුවෝ මට මෙසේජස් දාලා තිබුණා, කමෙන්ට් කරලා තිබුණා ගොඩාක් ලස්සනයි කියලා ෆොටෝස් ටික. ඉතින් thank you so much. මට ලස්සන කමෙන්ට්ස් දීපු ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් මෙයාට තමයි තෑන්ක් කරන්න ඕන. ඉතින් මට ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන දුන්නට මගේ හිතේ තිබුණ විදිහටම. ඉතින් ඒ වගේම තමයි මගේ කේක් එක ගැනත් මෙන්ෂන් කරන්න ඕනි. මොකද මං ආස විදිහට මට ඕනි වුණ ඩිසයින් එකෙන් ලස්සනට මට කේක් එක කරලා දුන්නේ කේක් බයි ශානි කියන පේජ් එකෙන්. ඉතින් ඒ අක්කට මට ඕනි ඩිසයින් එකේ ෆොටෝ එකක් යවුවට පස්සේ මට එයා ඒ විදිහටම හරිම ලස්සනට ඒක ඩිසයින් කරලා දුන්නා. ඒ වගේම කිසිම ඩැමේජ් එකක් නැති විදිහට මට ඒක ඩිලිවර් කරලා තිබුණා. ඉතින් කේක් එකත් හරිම රහයි. අපි ඔක්කොම දේවල් ටික රෙඩි කරගත්තා. දැන් හදන්නේ අපි ෆොටෝස් ටික ගන්න. මම මගේ ෆෝන් එකේ ෆොටෝස් ගන්න යාගේ ෆෝන් එකේ. නිසා මම ඔයාලට මගේ බ්ලොග් එකට මම වීඩියෝ වෙන මෙතනින් තියලා ෆොටෝස් ටික ගන්න තමයි හදන්නේ. ඉතින් මම දන්නවා ඊට පස්සේ ඔයාලා මගෙන් අහන දෙයක් තමයි මම කොහෙන්ද මේ ෆ්‍රොක් එක ගත්තේ කියලා. ඇත්තටම මම මේක ෂේන් එකෙන් තමයි ඕඩර් කරේ. ඔන්ලයින් ඕඩර් කරේ ෂේන් එකෙන්. ඉතින් මම දන්නේ නැහැ ලංකාවේ නම් ෂේන් එකෙන් ඕඩර්ස් දාද්දි කොහොමද ටැක්ස් එකක් වදිනවද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි මෙහි ඉඳන් ඕඩර්ස් වලට නම් එහෙම ටැක්ස් එකක් වදින්නේ නැහැ. ඉතින් ඔයාලා දකින්නේ මම ඔය අඳින ලස්සන ඇඳුම් ගොඩාක් මම ගන්න ෂේන් එකෙන්. ඇත්තටම මම මෙහෙන් ඇඳුම් ගන්න හරි මඩුවෙන්. ගොඩක් වෙලාවට ඉතින් ඔන්ලයින් තමයි ඕඩර් කරන්නේ. අපි ෆොටෝස් ටික අරගෙන ඉවරයි. මම චුට්ටක් වීඩියෝ කරා. වැඩි වීඩියෝ කරන්න ඕනේ මොකද අවුව බහින්න කලින් ෆොටෝස් ටික ගන්න නිසා. එයා තමයි ලස්සන ෆොටෝස් ටික අරගෙන දුන්නේ. දැන් අපි හදන්නේ අපි කේක් එක කපන්න. කැන්ඩල්ස් ටිකක් එහෙම අරගෙන ආවේ. ඉතින් අද ඉතින් අපි දැන් විතරයිනේ සෙලිබ්‍රේට් කරන්න. හැබැයි ඉතින් අපි දැන් තනියම සෙලිබ්‍රේට් කරනවා. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපිලා පෙන්කර මුරාසේ සැඟවිලා ළඟදී මා සිතින් සිරකලා ළමදියේ මා සිතින් සිරක
ඔයාලට තමයි තැන්ක්ෆුල් වෙන්න ඕනේ. මොකද මම YouTube channel එක පටන්ගෙන තාම අවුරුද්දක්වත් දුන්නේ හරියටම හෙට තමයි මගේ YouTube channel එකේ first video එක මම අප්ලෝඩ් කළා. අවුරුද්දක් වෙන්නේ. අප්‍රේල් 27 වෙනිදා මං ගිය අවුරුද්ද අප්‍රේල් 27 වෙනිදා තමයි මගේ first video එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් හෙටට හරියටම අවුරුද්දක්. ඉතින් අවුරුද්දක් වගේ චූටි කාලයක් ඇතුළත 10k subscribers ලා achieve කරන්න ලැබිච්ච මට හරිම සතුටුයි. ඉතින් ඒ වගේම මගේ YouTube channel එක නිසා මගේ ජීවිතේ එකතු වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මගේ මේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න මට ඒක ලොකු උදව්වක් වුණා. මම ඒ දේවල් වීඩියෝ එක අතරතුර කියන්න. ඉතින් thank you so much ආයමත් පාරක් ඔයාලා හැමෝටම. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරෙන් ඉඳලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඇත්තටම මට දැනෙන්නේ ඔයාලා මට අර ඒ කියන්නේ එක පවුලක් වගේ මට ඔයාලා කමෙන්ට්ස් වලින් ඒක තේරෙනවා. ගොඩක් අය කමෙන්ට් කරනවා යාළුවට මාව යාළුවෙක් වගේ ගොඩක් ළඟ කෙනෙක් වගේ දැනනවා කියලා. ඉතින් මටත් ඒ වගේමයි. ඉතින් ඒ නිසා මට කොච්චර මහන්සි වෙනවද මම මගේ YouTube channel එකේ videos edit කරන්න, record කරන්න ඒ දේවල් චුට්ටක්වත් ඒ කියන්නේ අදිමදි කරලා නැහැ කවදාවත්. සමහරවිට මෙයත් කියනවා ඔච්චර මහන්සි වෙන්න එපා edit කරන්න නිදි මරාගෙන. ඒකට මම කියන්නේ නෑ මම YouTube channel එක දිගටම කරගෙන ආවේ ආසාවෙන්. ඒ නිසා මම අනිවාර්යෙන් මේක කරන්න ඕනි කියලා දිගටම. ඉතින් මම එහෙම කරන්නේ ඉතින් ඔයාලගේ ලස්සන comments නිසා, ඒ ආදරේට මම ගොඩාක් කැමති නිසා. ඉතින් මම හිතනවා ඉස්සරහට දිගටම මගේ YouTube channel එකත් එක්ක ඉදලා ඉදී කියලා. මම හිතනවා මම දිගටම YouTube කරයි කියලා නේද? ඉතින් ඉස්සරහට තව ලස්සන videos ගොඩාක් කරන් ඉන්න ගොඩාක් ලොකු අදහස් ගොඩාක් ඉදේ තියෙනවා. ඉතින් වැඩත් එක්ක ඒ දේවල්ත් මැනේජ් කරගෙන අනිවාර්යෙන් ලස්සන videos ගොඩාක් ඉස්සරහට කරන් ඉන්නවා කියලා මම හැමෝටම ප්‍රොමිස් කරනවා. ඉතින් අයමත් පාරක් ගොඩාක් ස්තුතියි ඔයාලගේ ආදරේට. ඉතින් සමහර විට ඔයාලත් ඔයාලගේ ජීවිතේ ආස දෙයක් පටන් ගනිද්දී ඒ ගැන අවිශ්වාසයෙන් නැත්නම් අනිත් අය කියන දේවල් අහලා ඒකට පළවෙනි ස්ටෙප් එක තියන්න බය වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් මම YouTube channel එක පටන් ගනිද්දිත් සමහර වෙලාවට මම ජීවිතේ ගොඩාක්ම ළඟින් ආශ්‍රය කරපු අය මට පුළුවන් කියන විශ්වාසය මගේ හිතට දුන්නේ නැහැ. හැබැයි මම මාව විශ්වාස කරලා තමයි මගේ YouTube channel එක ආසාවෙන් පටන් ගත්තේ. මම තනියම තමයි තීරණය කරේ කවුරු මොනව කිව්වත් මගේ ආසාව, මගේ ජීවිතයේ සතුට මම තනියම හොයාගන්නවා කියලා තමයි ඇත්තටම YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට මම මගේ ආස දේ කරන්න පටන් ගත්තට පස්සේ මම දන්නේම නැතුව මං මේ දෙයටම ફોකස් කරන්න පටන් ගත්තා. මගේ ඔළුවේ තියෙන අනිත් හැමදේම මම අමතක කරලා මම ආස දෙයට මම ફોකස් කරා. ඉතින් මගේ තීරණය නිසා දන්නේම නැතුව මගේ ජීවිතේ ගොඩාක් ලස්සන විදියට කාලයත් එක්ක වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් YouTube channel එකත් එක්කම එදා මතක කවද්ද? මම බලුනේ. කවද්ද? හැබැයි අතට හුලම් පාරක් කරේ. එක දවසක් මෙයා ඉදිරි දවස් කියෙත්නේ මෙයාට නිවාඩු දවසක මෙයා කොහමරි මෙහි ඇවිල්ලා ඊට පස්සේ අපි පාක්කියට ආවා. මම බෑ කියද්දි තමයි ආවේ සීතලයි කියලා. මුලින් පාකට ආවේ දාද? සීතල කාලේ ආවේ දාද? ඊට පස්සේ කොහමරි මේ හොඳටම සීතලයි මෙතන මේ වතුරනේ මෙතන තියෙන්නේ මේ මෙතන මේ වතුර මේ එකක් නේ. හොඳටම හුලං එක මගේ කොණ්ඩේ මෙහෙම යනවා හොඳටම සීතලයි. ඒකේ වීඩියෝස් ටික මම ෆෝන් එකේ තියෙනවා. ඒ ඇස්සේ මෙයා කියනවා TikTok එකක් කරමු ලස්සන ෆෝන් එක ට්‍රයිපොඩ් එකේ කියලා. නෑ ට්‍රයිපොඩ් එකේ දාලා කරමු කියලා අපේ ට්‍රයිපොඩ් එකත් එක්ක ෆෝන් එකත් වැටුණා. මතකද? අතන බෙන්ච් එක ළඟ. ඒ වීඩියෝස් මම හොදනම කේන්ති කියලා හිටියේ. අයියෝ අයියෝ. ඉතින් ආයමත් පාරක් ඔයාලට මම ගොඩාක් තෑන්ක්ෆුල් වෙනවා, ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. මගේ ජීවිතේ මගේ ආසම හොබි එක මට මේ තරම් දුරක් අරගෙන එන්න මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරපු මට ලස්සන කමෙන්ට්ස් දෙන ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට ඔයාලගේ කමෙන්ට්ස් වලින් ගොඩාක් තේරෙන දෙයක් තමයි ඔයාලගේ ජීවිතේ මම ළඟම කෙනෙක් කියන එක. මට ඒක ගොඩාක් දැනෙනවා. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති මම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේ මම ඇත්තටම ආසාවෙන් කරන දේ තමයි මගේ YouTube channel එක. මොකද මම වර්ක් කරන තැනත් එක්ක මට හරිම ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මගේ ජීවිතේ සතුට මම හොයාගන්නේ ඇත්තටම මගේ YouTube channel එකෙන්. මම හරිම කැමතියි ඔයාලට ලස්සන වීඩියෝස් රෙකෝඩ් කරන්න, ඒව එඩිට් කරන්න, ඒ වගේම ඒ වීඩියෝස් අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලගෙන් හම්බෙන ආදරණීය කමෙන්ට්ස් කියවන්න මම හරිම කැමතියි. ඉතින් YouTube channel එක පටන් ගත්ත දවස් ඉඳන් ඇත්තටම මට ඕනුනේ එහෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න නෙමෙයි. මට ඕනුනේ ඔයාලා අතර ඔයාලගේ ආදරේ දිනාගත්ත කෙනෙක් වෙන්න. මොකද මම හිතන්නේ මගේ වීඩියෝස් වලින් මම කොයිම වෙලාවකවත් ප්‍රසිද්ධ
වෙන්න බලාගෙන දේවල් ප්‍රමෝට් කරන්නවත් වැරදියක් ඔයාලට දෙන්නවත් නැහැ. ඇත්තටම මට ඕනේ ඔයාලගේ ජීවිතේට චූටි හරි හයියක් වෙන්න නැත්නම් ඔයාලගේ හීනවලට යන්න ඔයාලට පොඩි හරි මොටිවේෂන් එකක් දෙන්න. ඒ වගේම මගේ ජීවිතේ අමාරු කාලෙකදී මම පටන් ගත්ත YouTube channel එක නිසා ඔයාලගේ ආදරය නිසා මගේ ජීවිතේට ලැබුණු හයිය මට ඕනේ අයමත් ඔයාලට දෙන්න. ඉතින් මම හිතන්නේ මම දැනටමත් ඉතින් ඒක කරනවා කියලා මට තේරෙනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේම ඔයාලත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්නවා කියලා මම ප්‍රොමිස් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාලත් මාත් එක්ක මේ විදිහටම ආදරෙන් එකතු වෙලා ඉඳී කියලා. ඉතින් කතාවෙන් කතාව අපි පාක් එකකින් ටිකක් එළියට ආවා. අපිට කන්න මොනවා හරි ගන්න අපි පීසා හට් එකට තමයි ආවේ. ඉතින් එයා ගන්න තමයි අද මට ට්‍රීට් එක දෙන්නේ යා. අපි දැන් ඉන්නේ අපි ඕඩර් කරපු පීසා එක අපිට හම්බ වෙනකන්. ඉතින් අපි ඒකත් අරගෙන අයමත් පාක් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ හරිද බලන්න හොඳයිද? මේක තියන්නකො. සුවඳයි නේ. හරිනේ මේක. හතරක් තියෙනවා. දෙක මෝල් එක නේ. ඒක. මේ දැන් ටිකක් මිලයි නේ බිල පෙන්නන්නකො. අපිට ගියා ඒ ටිකට 370ක්. ඉතින් මම අරගෙන එන next vlog එකත් ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක්. මොකද මම 10k subscribersලා complete වුණාම අරගෙන එනවා කියලා ඔයාලට ප්‍රොමිස් වුණ vlog එකක් තියෙනවා වීඩියෝ එකක්. ඉතින් ඒක තමයි මම ඊළඟට අරගෙන එන්නේ. මම ඒකට post එකක් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මොකද්ද කියලා. ඔයාලගේ support එක මට ඕනි ඒ වීඩියෝ එක කරන්න. ඉතින් අනිවාර්යෙන්ම මම ඒ post එක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලා ඒකට ඔයාලගේ කමෙන්ට් එක දාගෙන යන්න. ඉතින් බලන්නකො මොකද්ද කියලා. සමහරට ඔයාලට ඉතින් මතකයක් ඇති මම වෙච්ච ප්‍රොමිස් එක. ඉතින් එහෙනම් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. මොකද දැන් මම ගෙදර යන්න ඕනේ. මෙයාත් යන්න ඕනේ. දැන් ටිකක් හවස් වෙගෙන එන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මෙතනින් vlog එක ඉවර කරත් හොඳයි කියලා. ඉතින් මං හිතන්නේ අද වීඩියෝ එක මම ගෙනාව වීඩියෝස් වලින් ගොඩාක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මට ෆස්ට් ටයිම් තමයි මෙහි ඇවිල්ලා මේ පික්නික් එකක් ආවේ. ඉතින් මගේ 10k celebration එකට. ඉතින් අයමත් පාරක් ගොඩාක් ස්තුතියි මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් මම ගොඩාක් grateful ඔයාලා හැමෝටම. ඉතින් මං හිතනවා දිගටම ඔයාලා මේ විදිහටම මගේ channel එකත් එක්ක ආදරෙන් ඉඳලා ඉන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලාත් අනිවාර්යෙන් අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අයමත් පාරක් ගොඩාක් ස්තුතියි. මට ඔයාලට කොහොමද තෑග් කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් හරිම සතුටුයි. ඉතින් එහෙනම් next vlog එකෙන් ලබන සෙනසුරාදා අයමත් ඉක්මනටම හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. Bye bye.